හායි ළමයි කොහොමද ඉතින් හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් ඔන්න අදත් අරගෙන ආවා මගේ බිස්නස් එක සම්බන්ධව පුංචි වීඩියෝ එකක්. අද නම් තියෙන්නේ පැකින් වීඩියෝ එකක්. මොකද මේ ඔයාලා කලින් දැක්කනේ මේ වීඩියෝස් වල එහෙම මම දැම්මා මෙහෙම මේ මගේ කොණ්ඩ කටු එතකොට බෑන්ඩ් එහෙම තියෙන මොනවද කියලා. ඉතින් මට පොඩි පුංචි ඕඩර් එකක් ආවා. ඒක පැක් කරන වීඩියෝ එකක් තමයි ඉතින් අද තියෙන්නේ. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. ඉතින් මම මේ විදිහට කාඩ්බෝඩ් බොක්ස් එක හදාගත්තා. අපි බලමු එයා මොනවද ඉල්ලලා තියෙන්නේ, මොන අයිටම්ද, මොන ඒ වගේන්ද, ඒ කියන්නේ කලර්ස් එහෙම ගොඩක් තියෙනවනේ පාට ඒවා. මොන වගේන්ද මම දාන්නේ කියලා අපි බලමු. මේකට මම මොකුත් මේ ඔය gift item කරන අය නම් ඔය එක එක ලස්සන සැරසිලිය නම් මම මේක ඇතුළට දානවනේ. ඒ වුණාට මේක බිස්නස් එකකට යන එකක් නේ. ඔය අනම්මනම් දාලා තව පොඩ්ඩක් හරි බර වැඩි වුණොත් එහෙම බිස්නස් එක කරන කෙනාට පාඩුවනේ. ඒ නිසා මම මෙහෙම තමයි නිකම්ම පැක් කරන්නේ. මගෙන් මේ වගේ බෑන්ඩ් සෙට් 6ක් තමයි ඕන කියලා ඉල්ලුවේ. ඉතින් මේ 6 තමයි මම දාන්න හිතාගෙන ඉන්නේ. මොකද යාට ඕන කිව්වේ මේ ලොකු රිබන් එකෙන්. පොඩි රිබන් එකෙන් නෙවෙයි ලොකු රිබන් එකෙන් තමයි ඕන කියලා කිව්වේ. ඉතින් මෙන්න මේ 6 තමයි මම දාන්න හදන්නේ. අපි බලමුකෝ කොහොමද කියලා. ඉතින් මේ විදිහට බොක්ස් එකට මම ඒ 6 දැම්මා. එතකොට ඊට අමතරව මගෙන් ඉල්ලුවා මෙන්න මේ කටු දෙකේ ක්ලිප් එක තියෙන සෙට් එක. සෙට් 6ක් ඉල්ලුවා. ඉතින් මේ සෙට් 6 තමයි මම දාන්න හිතන් ඉන්නේ. ඕකයි මේ සෙට් එකයි මේ සෙට් එකයි මේ සෙට් එකයි එතකොට 4යි මේ සෙට් එකයි 6යි. ඔය 6 තමයි මම දාන්න හිතන් ඉන්නේ. මේ 6 තමයි 2 4 මේ 6 තමයි මම දාන්න හිතාගෙන ඉන්නේ. අපි බලමු. ඉතින් බොක්ස් එකට දැම්මට පස්සේ මේ විදිහට තමයි තියෙන්නේ. දැන් මේක පැකින් කරන්න තමයි තියෙන්නේ. අපි බලමුකෝ පැකින් එකත් කොහොමද තියෙන්නේ කියලා. මේ විදිහට තමයි පැකින් කරාට පස්සේ තියෙන්නේ. ඔන්න ඉතින් මේ ඕඩර් එකත් හෙට පෝස්ට් ඔෆිස් එකට බාර දෙන්න ඕන මං. ඉතින් ඔයාලත් කැමති නම් මේ වගේ පුංචි බිස්නස් එකක් කරන්න පුංචි මුදලකින් පටන් ගන්න පුළුවන්. 077 25 28 කියන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. කෝල් ගන්න normal කෝල් ගන්න එපා. WhatsApp කෝල් ගත්තට ප්‍රශ්නයක් නැහැ. normal කෝල් ගන්න එපා. මේ WhatsApp මැසේජ් එකක් දැම්මොත් මගෙන් විස්තර ඔයාලට දැනගන්න පුළුවන්. එහෙනම් තවත් මේ වගේම වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි හැමදෙනාටම.